ඈත අතීතයේ ශුද්ධ වූ කෛලාස පර්වතයේ ශිව දෙවියන් සහ පාර්වතී දේවිය වැඩ වාසය කළා. ශිව දෙවියන් මුළු ලෝකයේම යහපත උදෙසා දැඩි ලෙස භාවනා කරද්දී පාර්වතී දේවිය තමන්ගේ ආරක්ෂාව සඳහා කෙනෙකුගේ අවශ්‍යතාවය තදින්ම වටහා ගත්තා. දිනක් ස්නානයට සූදානම් වන අතරතුර පාර්වතී දේවිය තමාගේ සිරුරේ තැවරූ කහ මිශ්‍රණයෙන් ලස්සන පිරිමි දරුවෙකු නිර්මාණය කළා. ඇය එම රූපීට ජීවය ලබා දී ඔහුට ගණේෂා යන නම තැබුවා. මගේ ආදරණීය පුත්‍රය, ඔබ උපන්නේ මගේම ශක්තියෙන්. මා ස්නානය කරන අතරතුර කිසිවෙකුටවත් ඇතුළට එන්න ඉඩ දෙන්න එපා. මේ දොරටුව හොඳින් ආරක්ෂා කරන්න. එසේය මෑණියනි. මම සැමදා ඔබගේ අනට කීකරු වෙමි. ටික වේලාවකින් ශිව දෙවියන් ආපසු පැමිණියා. නමුත් තම මවට අතිශයින්ම ලැබි ගණේෂ ශිව දෙවියන්ම දොරටු ආසලදී නැවැත්තුවා. කවුද ඔබ මේ කුළුවා? පසිකට වන්න. මේ මගේ නිවසයි. නැත. මෑණියන්ගේ අවසරයකින් තොරව කිසිවෙකුට ඇතුළට යා නොහැක. එය ඔබටත් පුදුයි. ශිව දෙවියන්ගේ සේනාව බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළත් නිර්භීත ගණේෂ ඔවුන් සියල්ලු දෙනාම පරාජය කළා. මහත් කෝපයටපත් ශිව දෙවියන් තම ත්‍රිශූලය මුදා හැරියා. ඉන් ගණේෂ කුමරුගේ හිස සිරුරෙන් වෙන් වුණා. මෙය දුටු පාර්වතී දේවිය දැඩි ලෙස කම්පනයටපත් වුණා. ඔබ මගේ සිතු මරා දැම්මා. මේ ශෝකය නිසා මම මුළු විශ්වයම විනාශ කරනවා. දෙවිවරු පවා බියටපත් වුණා. පාර්වතී දේවිය සංසුන් කිරීමට ශිව දෙවියන් පොරොන්දු වුණා. දරුවාට නැවත පණ දෙනු බවට. ශිව දෙවියන් තම සේවකයන්ට මෙසේ යන කළා. උතුරු දෙසට හිස දමා නිදා සිටින පළමු ජීවියාගේ හිස රැගෙන එන්න. ඔවුන්ට හමු වූයේ කුඩා අලි පැටවෙක්. ශිව දෙවියන් එම හිස දරුවාගේ කඳට තබා නැවත ජීවය ලබා දුන්නා. නැගිටින්න මගේ පුත්‍රය. අද සිට ඔබ ගණේෂ නම් වනවා. ඔබ සියලු දෙවිවරුන්ට පෙර වන්දනාවට පාත්‍ර වනු ඇත. බැතිමතුන්ගේ සියලු බාධක දුරලන දෙවියා ඔබයි. පාර්වතී දේවිය තම පුතාව සතුටින් වැළඳගත්තා. දේවපවල නැවතෙක් වුණා. ප්‍රඥාවේ සහ සාර්ථකත්වයේ දෙවිඳුන් වන ගණේෂ දෙවියන්ගේ උපත සිදු වූයේ එලෙසයි. උන්වහන්සේ අපට භක්තිය, කීකරුකම සහ මව් සෙනෙහසේ බලය කියා දෙනවා. ගණ දෙවිඳුන්ගේ පිහිටෙන් ඔබේ ජීවිතයේ සියලු බාධක දුරු වේවා.